Good morning friends, welcome back. ඉතින් මක් කියන්නේ ඔන්නනවාලා අද සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අදත් ඉතින් අපි ප්ලේ කරන්නේ සුපුරුදු පරිදි මම ඔයාලට කිව්වනේ. කලින් එපිසෝඩ් එක අන්තිමේ මම ඔයාලට කිව්වා අදත් අනිවාර්යෙන් යකාමෑන් මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකක් ගේනවා කියලා. එහෙනම් අදත් ඉතින් කිව්වා වගේම මේ වීඩියෝ එකක් ගෙලාවා. එහෙනම් අපි බුද්දේ පාන්දර අපේ ෂුගර් කේන් වගාව නෙලාගෙන පටන් ගමු හරිද? What's left, and on we'll go through the wastelands. හරිති ඒටියත් කඩාගත්ත දැන් අපි මේ ටික කඩාගත්ත එදන මට කලින් එපිසෝඩ් එක හදන්න බැරුණානේ අපේ එන්චාර්ටින් ටීම් වල සම්පූර්ණ කන්න බැරුණා. එයි අපි ලෙදර් ඇදතරන් තිබිලා අපිට සුගර්කේන් මදි වුණා. මට ඔයාලට පෙන්නන්න බෑ අමුත්තෙකුත් වෙලා ඌව පස්සේ වෙන්න ඌ මට ඔයාලට පෙන්නන්න බැරුණා. ඉතින් ඒ සුගර්කේන් වගාව දැක්කන අපේ සුගර්කේන් ස්පීඩ් හදලා දෙනවා නේ. කොහොමද අපි ලෙදර් ටික ගනින්න බෑ. අපි හදමු අපි පටපට ගාලා අපේ බුක් සෙට් එක මුලින්ම කොල් ටිකක් හදාගත්තා. අඩ හරි කොල් ටිකක් හදාගත්තා. ඊට පස්සේ ඒ ටිකෙන් කෙලින්ම අපි බුක් ටිකක් හදාගමුනේ. නයිස් බුක් ටිකත් තව ටිකක් හදාගමු. අර විතරද හදන්න ඕන. අපරාධ මං හිතන සුගර්කේන් මදි වෙයි කියලා. කවන්නේ බුක් ටිකක් තියන්නේ මේකේ. කොහොම ටික ගනින් මේ ටික දාපන්. හෙලෝ සොම්බි බයි සොම්බි. හරි ඉතින් අපි දැන් මේ ලෙඩ ටිකක් දාමු මේකට ෂේප් එකේ. අපිට ඕනේ දැන් අපේ බුක් ෂෙල්ෆ් ටික හදාගන්න. ඒකට මුලින්ම වුඩ් ටිකක් ඕනේ. වුඩ් ටිකක් හදාගමු මේ විදිහට ගැම්මට. ඊට පස්සේ ඒකෙම කිලිම බුක් ෂෙල්ෆ් ටිකක් හදාගමු. ඔලොම් මේ ටික ඇති වේද? මෙතනින් එකයි මෙතනින් එකයි මෙතනින් එකයි තව දෙයක් තුනක් ඉතුරු වෙන්නේ. මෙතනින් එකයි මෙතනින් එකයි මෙතන අඩ තව එකයි නේ වමදි. එකත් හදලා දාමු නැත්නම් අවුල්නේ මට මේ එහෙම සෙට් නෑ. එකත් හදලාම දාමු. අඩ බුක් වැඩුණා ඒ පාර සුගර්කේන් තමයි මදුනේ. කමන්නේ ආයි බුක් සෙල්ෆ් කොන්නේ කොහොමද? නොයිස් ෆුල් එන්චාන්ට්මන්ට් සෙටප් එක හදාගත්තා ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද ගෑම්මනේ මම අම්මට ෆෝචූන් ලෝක සිරාට මං දැක්ක සිරාදයක්ද අඩු ෆෝචූන් 3 යකෝ මම මේක ගන්න තමයි මේක හැදුවෙත්. නයිස් බං මගේ ලෙවල් එක මදි කරන්න දෙයක් නැහැ. ඉතින් කමක් නැහැ ලෙවල් ටිකක් හොයාගමු. නෙදර් වලට ගිහලා තියෙන කෝඩ් මොදියෝ මයින් කරලා ඉතින් දාගමු ෂේප් එක ඉන්වෙන්ටරි හදාගමු. යම හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මට මේ දැන් ටිකර කලින් සුපිරි ආරංචියක් ආවා. සුපිරි කියන එක හොඳ ආරංචියක් නෙවෙයි නරක ආරංචියක්. හරිද? මගේ රහස් ඔත්තු සේවකින් මට ලොකු ආරංචියක් ආවා මේ ළඟපහත සොම්බි ගමක් තියෙනවා කියලා. ඔයාලට ඇහුණා හරි සොම්බි ආක්‍රමණය කරලා අපේ විලේජස්ලා විනාශ කරලා හදාගත්ත සොම්බි ගමක්. ඉතින් මං හදන්නේ ඒක ගිහලා ෆුල් ඇටැක් එකක් දෙන්න. හරිද? එහෙම පුළුවන්ද මගේ ප්‍රදේශේ එහෙම සොම්බිල්ලන්ට ඉන්න? එහෙනම් මං කෙලින්ම ඉතින් ගිහලා කරබරාස් කරලා චුරු කරලා දාන්න යන්නේ. හරිද? අද අපේ ප්‍රධාන ඩිසා ඒක. අද මුලින්ම අපි ගිහලා කරන්නේ බඩ් ටික සෙට් දාගමු. හරිද? වැඩේ වචන වර්ධිනවා බං. චික් කවන්නේ. මොකද අපිට උනේ බඩ් ටික. අඩේම ඔන්නේ කියලා දෙකුත් නැහැ නේ. ඔක්කොම දේවල් ටික තියෙනවා හැබැයි. ආයෝගම වල කියන්න බැරන මං කලින් එපිසෝඩ් එකෙන් පස්සේ අපිට අලුත් ආමරකුයි ෂීල්ඩ් එක හදාගත්තා. හරිද? නෙදර් වලට කියලා කුටි කාලා ඔක්කොම කෙලෙලා තිබ්බේද ආමර් සෙට් එකම ඉවරටම ඉවර වෙලා තිබ්බේ. මේ ඕන් නැති බට්ටි අයින් කරලා අපිට එහෙන් ලූට් ගොඩක් ගේන්න තියෙනවා. ඕන් නැති දේවල් ටික අයින් කරලා දාලා අපි යන් කිලිම අපේ වැඩේට. හරි ඉතින් අපිට වැඩි හදන්න දැන් නැහැ. ඔක්කොම කලින් ලෑස්ති කරන් හිටියා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඔයාලත් එක්ක මම සොම්බි ගම ඇටැක් කරන්න ගියේ. රෑ වෙලාද බා? අපි ගිහින් අපි නිදියලා යන්ද? හෙලෝ කිටි සිරාවටම ඉමීක් කොහොමද මෙහෙට ආවේ? මේ කරන් හෙන්න සස් මට ෂුවර් නෑ. මොකද්ද මේකේ හීරෝ බ්‍රේන් ගඩක්ද මන්දා? අඩේ මේක කොහොමද මෙතෙන්ද මං කිසිම හායක්වත් මරුවේ නෑ. අඩේ භයානකයි දැන් නම් මට මේ ගේම් එක ගහන්න ස්ථිරවට අපි කොහොමද මේක මෙහෙන් තියාගමු. අපි යන්න කලින් අපේ විලේජර්ස්ලා ටිකත් පොඩ්ඩ හොඳද කියලා බලන්න ඕනේ. නැත්තම් ෂුවර් නෑනේ මේ මේක ලොක් කරලා බෑ. මොකද අනිත් විලේජර්ස්ලා වගේ අපිටත් ඇවිල්ලා සොම්බි ඇටැක් එකක් දැම්මොත් කොහොනේ මං යන කයිදලා මගේ මාලිගාවට. හරි ඉතින් අපේ දොරවල් ඔක්කොම ටික වහලා යන් ගැම්මට. සුපිටි ගෙදර එන ඉතින් අපි ගිහින් එන්නම් මගේ ආදරණීය ගෙදර. හරි මෙහෙමයි. හැරනම් මේ වගේ ගමන් යන්න මගේ රාජිකේ අශ්වයාගේ පිටේ. ප්‍රශ්නේ කියන්නේ මට තාම ඌ හම්බුන්නේ නැහැ. එහෙනම් ඉතින් පයින් යන් දාගෙන.
හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ෆයිනලි එහෙනම් ආව ඇත්තමුකුත් මේක ඉංග්‍රීසියෙන් පට්ටවටයක් ගියා හරියද එන්න දිගට ආව අප්පෝ එපා වුණා මං හිතුවේ නෑ එච්ච දුර එයි කියලා කොහොමද ආව ඔයාලට පේනවනේ දිගනේ බං ගම මටත් වචන වල දෙන ඉවරයක් නෑ කොහොමද ඔයාලට පේනවනේ සුපිරි ගම හරිද අපි පේන මුලින්ම මෙහා පැත්තට ගිහින් ඉමුනේ ෂේප් එක වැටෙන්න නැති අම්මට අඩුව මන්දමගේ එක්කෙරේ සිරාවටම අම්මෝ මං හිතුවා ඉවරයිම කියලා පට්ට කනාපාරක් එක ගන්න කනත් නෙවෙයි ඉතින් මං රෙඩි පිටිට ඒකනේ මං ඔය මොකද දෝට බගට හැම වෙලේම මේ අන්තිම ස්ලොට් එකේ තියන්නේ හදිස්සියට ඔබා ගන්න පුළුවන් දැන් වතර නැතු ෂේප් එකක් එහා පැත්තට අම්මෝ අර වෙලාව නම් පට්ට ආසන අය ෆ්‍රෙන්ඩ්ස් මං හිතුවේ ඉවරයිම තමයි කියලා ෆයිනලි ඉන්නේ නම් අපි ගමට ආවා ඉන්දවල පෙන්නන කොහොමනේ මකුල් දැල් බැදිලා සොම්බිලා තනි කරමින් ගම විනාශ කළා තියෙන එක මිනිස්සෙක්වත් නැහැ මම හිතන්නේ හොද ඔක්කොම සොම්බිලා වෙලා මැරෙන්න ඇති බලන්න ෆ්‍රෙන්ඩ්ස් අපරාධ හොදට කෑමක් තියෙනවා මේකේ බාන්නේ විනාශ වෙලා තියෙන හැටි මේ ගම්මානේ මට මේ කලින් කිව්වනම් මම ඔයාලා බේර ගන්න මේ සොම්බි ඇටැක් ආපු වෙලේ මම කියන්නේ අපේ ගමේ සිට් එක කලින්ම මගේ ගේ ඇසෙත් දායින් අඩෝ චෙස්ට් එකක් තියෙනවනේ කවුරුත් නැහනේ කවුරුත් ඉන්නවද හෙලෝ කවුරුත් නැහැ චිප් මේටි උස්සු හරි ඉතින් මගේ ප්ලෑන් එක තමයි දැන් මේ ගම සුද්ධ කරලා විනාශ කරන්න හරිද මොකද මේ ගමෙන් සොම්බිලා ආපහු ආක්‍රමණය කරලා පැතිරෙන්න ඉඩ තියෙනවා ඉතින් මේ ගමේ තියෙන හැම එකම උස්සලා හැමදේම ගන්න පුළුවන් හැමදේම අරන් මුළු ගමම ගිනිතිලි විනාශ කරලා දාන්න එක තමයි මගේ එකම බලාපොරොත්තු හරිද බලමු ඊට කලින් මේ ගමේ කවුද ඉන්නේ අම්මට සොම්බි කින්නවනේ අඩෝ අතනක් ඉන්නවා මෙතනක් ඉන්නවා දැක්කද අඩෝ නෑ බව හිර වෙලා ඉන්නේ අඩෝ ඉබොසා අඩෝයි උඹට පේන්නේ නැද්ද මම පිටුවේ සෙරියා තොට දුන්නෙන් ගහන්නේ මම ඉදා අඩෝ උන් හිර වෙලා බා උන්ගේ දැඟල් වල උම්ම හිර වෙලා උන්ගේ දැල්නේ මකුලුගේ දැල්නේ අඩෝ පොඩ්ඩේ නම් අපි මේ කතුරක් හදා මොකද්ද වෙන්නේ මේ ෂේ එකක් හදාගත්තා අපිට මේ දැල් මෙහෙම ගලව ගන්න ප්‍රතර අපිට වටන මොහර දෙකට ප්‍රයෝජනට ගන්න පුළුවන් අඩෝ නයිස් නයිස් අපි ටික කපා ගමුනේ පටපට ගන්න අඩෝ ලිද්ද බලම් මං ගමේ ලිදේවත් තියෙන සොම්බි නෑනේ මේ බෙල් එක මේ බෙල් එකත් වටිනවා මේ ඔක්කොම උස්සන්නවා බ්ලැක් ස්මිත්ගේ ගේකුත් තියෙනවා නේද කෑල්ල අපි ඒකට ගිහින් බලමු මොකක්ද තියෙන්නේ කියලා වටන දෙයක්වත් තිබ්බ සුපිරියක් තමයි ආයි අඩෝ මේ තව සොම්බි අඩෝ ඉබ්බනම අපි ඉන්නේ නැද්ද ඒ පොක් බාවත් ගිනි ගන්නේ ඉඳ නේ නැත්තේ බලද බං කපටි නැත් තොටම අතින් ගහලා මරන්න අඩෝ ඒ කොහෙද ඇස්සර ගියේ මේ වරෙන් ඔබ මට හොරා අඩෝ ඊ මට ගැහවනේ ඔබ මට ගහන්න අඩෝ තව ගෑග හිටන් තොට දෙන්නේ අද මං බෝ ගිනි තියෙනවා හිටන් හරියන්නේ බර මං ගිනි තියලා පාඩම ගන්න කොරම් මෙහාට වරෙන් අම්මට අඩුවේ මන්නේ ගිනි ගත්තේ අඩෝ පොඩ වැරදුනා හරි දැන් උඹට මං ගිනි තියලා වෙන උඹලා උඹට ගිනි තියෙන හැටි දැන් ලයිටර් එක ගන්නද මීමු කිරිනේ ගිනි තියලා අඩෝ කොහොමද නේ දැන් ෂැපද අඩෝ ගිනි ගැන ඌ මන්දියා වලා ඉන්නවා ඒ තරම් මාත් තරහක් ඇත්තේ අංගියේ ඊ මැරෙන්නේ නැද්ද අම්මෝ අඩෝයි ඔබ ගිනි රදපිටි පුතාද මැරියා ආරයට ඌ මැරුණා මේක නිම හම්බා ඊ පස්සේ මේ ගිනි තියෙන වැඩේ කරනවා අපිට මුලින් බ්ලැක් ස්මිත් ගෙදර මොකක්ද තියෙන්නේ කියලා බලන්න අඩෝ මේකත් මකුල් දැල්ලා දෙල බං හෙනටම කවුද ඉන්නේ කවුරුත් නැහැ මම මාත් චෙස්ට් එකේ තියෙන්නේ අඩෝ නයිස් කැම්ප්ල ලූට් එතන කරන සුපිරි ලූට් එකක් නැහැ හැබැයි අවුලක් නැහැ නේ අපරාධ බල ලස්සන ගාම මේ කාබාසිනිය කරලා විනාශ කරලා දාලා තිනමු ටවර් එකක් තියෙනවා බලමු මේක ඇස්සේ කවුද ඉන්නේ කවුරුත් නැහැ මෙන්න මේක වටිනවා අපිට යමුනවත් නයිස් බා අපි බලමු පෝෂන් හදන්න මේකේ යම් බන් ටවර් උඩටම කවුද ඉන්නේ කියලා බලන්න අඩෝ තව එකක් නෙවෙයි දෙකක් තියෙනවා යම් බන් ඒක කොහොමද මේ වැඩ කැල්ලා ඇති අඩෝ මේ බලන්න මම දැක්කා මේකලා ටවර් දෙයක් තියෙන විලේජ් එකක් අපරාධ මේක සුපිරි විලේජ් එකක් මේ සොම්බිලා මේක කෑවේ නැත්තම් බලන්න කවුරුත් නැහැනේ යම් මේකෙත් උඩට ගම ඉවරද අඩෝ මෙතනත් ගියක් තියෙනවානේ අඩෝ ඒක නම් හොඳටම මකුල් දැල් කාලේ පොඩ්ඩක් දානි වැඩ කැල්ල කොරෝනා එතන පොඩ්ඩක් ගණන් ගන්න එපා එහෙම තමයි ඉතින් දාගෙන ඩුම් වෙනවා අඩෝ මේ අර ආවුවා මං හිතුවා මේ අරක් ගෙදරක් අඩෝ මරුබා මේ බලන්න මකුල් දැල් කැටිය අපි නම් මේ ගෙදර සුද්ධ කළා වැඩේ පටන් ගමුනේ මුලින්ම අඩෝ ගෙදර ගිනි තැන ගිමාව ගිනි ගත්තනේ අඩෝ මාර බලුවට ඒක කොහමද පලයන් හරකක් ගිනි ගන්න දුන්නේ ඔබට කොහොමද නේ ෆ්‍රෙන්ඩ්ස් මට කුරුළු සතුටක් දැනෙනවා මේ වගේ විනාශයක් කරද්දී ආහහා කොහොමනේ අපි මේ හැමදේම විනාශ කරලා දාමු මේ මකුල් දෙලුත් කඩාගමු මං හිතේ අර ගෙදරින් ගම ඉවරයි කියලා නෑ බං මේ ආස්සෙත් තාව ඉන්නවා මේ මූත් හිරේලා හොඳයි නෙබ්බලා කරපුවම උඹලම හිරලා ඉන්න කොනේ ෂොට් එක
ඉතින් ඉවරයි පොරත් ඉතින් මම හිතන්නේ මේක තමයි ගමේ තියෙන අන්තිම ගෙදර අපි ඔක්කොම මේක නිදාගමු නැත්නම් රැයට සොම්බි ආවම මෙතන උන් මට ඇටැක් කරනවා මාව බාබිකු දයි උන් සෙට් එක තුලා මෙතන හරි ඉතින් ඒ වැඩෙත් හරි මේ අදත් කඩලා දාලා මේ යන්න අයිනාකින් අපි අපේ විනාශය පටන් ගමු කුරුරු විනාශයක් කරන්නයි අපි යන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා බලාගෙන වින්ද පටන් ගත්තේ කොහොමද ඉවර වෙන්නේ කොහොමද කියලා කොහොමදනේ ෆ්‍රෙන්ඩ්ස් මම මුල් ගමම විනාශ කරා කොහොනේ මෙතන ගමක් තිබ්බේ නෑ වගේද මේ කොබස්ටෝන් ටික අයින් කරන්න ඇති ලී එහෙම ගිනි තිබ්බයි නාත ලැබුණොත් ඒ වගේ වැඩක් කරන්න ඕන මොනවත් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන අනිවාර්යෙන් ගමක් ගිනි තියලා බලන්න ඕන ඕනත් පට්ට මාත වැඩක් කොහෙන් අපි සොම්බි වසංගතේ පිටුහල් කරලා ඉවරයක් කළා විනාශ කළාම දැම්ම මේ ගමෙන් හරියනේ ඉතින් මට පට්ට ලූට් ටිකකුත් හම්බුණා මොකෝ හිතනද ගේම් ප්ලේ ගැන හොඳයි හිතෙන්ද යටින් කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාලා යන්න එහෙනම් ඉතින් කොල්ලනේ අද ගේම් ප්ලේ ඉවරයි හැමෝටම ටටා බයි සී යූ BS